දවසේ අලුත් වෙන පුවත් දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. පියුමි හංසමාලී ඇයගේ පුතයි කිව්වහම ලංකාවේ ඉන්න කොයි කවුරුත් දන්නවා. ඉතින් කවුරු මොනවා කිව්වත් සමාජ මාධ්‍ය ඇතුලේ මොන පුවත් මැව්වත් මේ අම්මගේ පුතාගේ අතර තියෙන්නේ හරිම ලස්සන බැඳීමක්. ඒ බැඳීම කොයිතරම්නම් ආදරණීයද කියලත් අපිට විටින් විට පියුමි ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පළ කරන සටහන් තුලින් දැනගන්නට ලැබෙනවා. ඉතින් ඔන්න දැන් ඇතින් ඊයේ දිනේදී අලුත් දෙයක් වෙලා තියෙනවා. බලන්නකෝ ඒ දෙන්නගේ ආදරේ ඇත්තමයි හරිම ලස්සන ආදරයක්. පියුමි හංසමාලි පුතාට නොකිය ජිම් එකට ගිය අවස්ථාවේදී ඇයගේ පුතා පියුමි හංසමාලිගේ හොයපු විදිහ ඇය සමාජ මාධ්‍ය තුලින් සටහනක් දමා තිබෙනවා. ඒ තම පුතාගේ ආදරය වෙනුවෙන්. පියුමි හංසමාලිගේ පුතා පියුමි හංසමාලිව හොයලා මැසේජ් කරපු විදිහ ඇය තම Facebook ගිණුමේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා දාලා තියෙනවා හැමෝටම දැනගන්න. මොන වැරද්ද කරත් මේ දෙන්නගේ තියෙන බැඳීම නම් ඇත්තටම හරිම ලස්සන බැඳීමක්. පියුමි හංසමාලි වගේම පුතත් පියුමි හංසමාලිට පණට පණ වගේ ආදරෙයි. ඒක සමාජ මාධ්‍ය ගිණුම් වලින් අපට දැනගන්නට ලැබෙනවා. ඇත්තමයි ඒක හරිම ලස්සන බැඳීමක්. ඉතින් පසුගිය දිනවල පියුමි හංසමාලිගේ පුතා කාවිංග විසින් පුද්ගලයෙක්ට පහර දීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාල හරහා ගොඩක් දෙනා කතා කළා. ඉතින් මේ දිනවල පියුමි හංසමාලි තම පුතා ගැන පුදුම කැපකිරීමක් කළේ. ඒ වගේම මිනිස්සුන්ගේ කතාත් අහගෙන සියලු දුක් දරාගෙන ඇය තම පුතා වෙනුවෙන් පින් දහම් කරන්නත් පෙළඹුණා. ඉතින් පියුමි හංසමාලි කියන්නේ ඊටමත් කරුණාවන්ත කෙනෙක්. ඒ වගේම සත්තුන්ට හරිම ආදරෙයි. ඉතින් ඇය ඊටමත් කරුණාවන්ත කාන්තාවක්. ඉතින් තම දරුවාට වගේම අනෙක් දරුවන්ටත් ඒ වගේම සත්තුන්ටත් ඉතාමත් කරුණාවක් තියෙන කාන්තාවක් තමයි පියුමි හංසමාලි කියන්නේ. ඉතින් ඇයගේ පුතත් ඒ වගේම තමයි. කාවිංගටත් අම්මා එක්ක තියෙන්නේ පුදුම බැඳීමක්. අම්මෙකුගේ පුතෙකුගේ බැඳීම ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් මේ ඒ බව ඔප්පු වෙන තවත් එක් අවස්ථාවක්. පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඉතින් ඇත්තටම හැමදාමත් මේ ආදරය හරිම ලස්සනට පැවතේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.